අනිවාර්යයෙන් ලොකු කලකිරීමක් එනවා. සමහරක් අයගේ කොණ්ඩේ තියෙන ආඩි මට ඒක නෑනේ කියලා ඒ වගේ ඇඟීමක් අනිවාර්යෙන් එනවා. මට කොණ්ඩේ යන්න ගත්තේ වයස අවුරුදු 21 දී. ජීවිතේ අපි හැමෝටම නොයෙකුත් ප්‍රශ්න එනවා. නොයෙකුත් බාධක එනවා. හැබැයි මේ හැම දෙයකටම අපි මුහුණ දෙන්නට අවශ්‍යයි. මේ වගේ බයේ පැනලා දුවන්න බෑ. අපි හැමෝම කැමති කඩවසම්ම ඉන්න තරුණයන් විදිහට සුන්දරව ඉන්න. මෙන්න මේ ප්‍රශ්න ගැන අපි තරුණ වේදීම හිතන්න පුළුවන්. මොකද අපේ හිසකෙස් යනවා කියන කතන්දරය ඒක අපිට නවත්තන්න බැරි කතන්දරයක් කියලා හිතෙන්න පුළුවන්නේ. හැබැයි නව තාක්ෂණයත් එක්ක මේ වර්තමානයේ මේ හැම දෙයකටම විසඳුම් තියෙනවා. මම ඒ ගැන කතා කරන්න යන්නේ ශිහාන් එක්ක. ශිහාන් තරුණයෙක් විදිහට ඔයත් කැමති නේද කඩවසම්ම ඉන්න? අනිවාර්යයෙන්. ඒ කඩවසම් බවත් එක්ක දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ශිහාන් තරුණ වේදී කොණ්ඩේ යන්න ගත්තොත් එක ප්‍රශ්නයක් අපිට. අනිවාර්යයෙන් ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක්. හැබැයි අපි යෝ ගැන හිතන්නේ එහෙම නෙමෙයිනේ. අපි වයසට ගියාම තමයි කොණ්ඩේ යන්නේ. වරත් එහෙම හිතලා තියෙනවද? එහෙම දැනලා තියෙනවද? දුකක් හිතලා තියෙනවද? දුකක් හිතලා තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ සමාජයේ වට මොන වගේ තරුණ වේදී වයි කොණ්ඩේ ගිහිල්ලා තියෙනවා. තරුණ වේදී කොණ්ඩේ ගිහිල්ලා තියෙනවා. කොණ්ඩේ යනවා. එතකොට සමාජයට මුහුණ දුන්නේ මොන වගේද? කියන්නේ අපේ යාළුවන්ගෙන් වුණත් ප්‍රශ්න අපිට එන්න පුළුවන්, උතාලු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් යාළුවෝ අතර කොන් වෙනවා, කොච්චර කිව්වත් ඉතින් එකට ඉන්න යාළුවන්ගේ අතර වුණත් ඒ දේ වෙනවා. හිතේ මොන වගේ දෙයක්ද තිබ්බේ? කියන්නේ අපි තැනකට යද්දි අපේ කොණ්ඩේ අඩුයි නම් කොණ්ඩේ නෑ වගේ නම් මොන වගේ දෙයක්ද යාළුවොත් එක්ක ඉද්දි වට හිතුනේ? අනිවාර්යෙන් ලොකු කලකිරීමක් එනවා. ඒක යාළුවොත් එක්ක මූ වෙනකොට මොකද සමහරක් අයගේ කොණ්ඩේ තියෙන ආඩි මට ඒක නෑනේ කියලා ඒ වගේ ඇඟීමක් අනිවාර්යෙන් එනවා. වයස කීයද කොණ්ඩේ යන්න ගත්තේ? මට කොණ්ඩේ යන්න ගත්තේ වයස අවුරුදු 21 දී. 21 දී. කියන්නේ හොඳම තරුණ වයස පටන් ගන්න කාලෙදී. අනිවාර්යෙන්. මේ කාලේ කොණ්ඩේ යනවා කියද්දි ගොඩක්ම හිතෙන්නේ නැති. ගොඩාක් දුක් වුණා. මානසික වැටුණා. අනිවාර්යෙන්. හිතුවද කවදාකවත් මොකක් කර දෙයක් තියෙවි කියලා මේ වෙනුවෙන්? හිතුවේ නෑ ඇත්තටම. ඒත් මේ රූපේ දැක්කට පස්සේ කාටවත් හිතෙන්නේ මේ කොණ්ඩේ ගියපු කොණ්ඩේ නැති තරුණෙක් කියලා. දැන් සතුටින්ද? දැන් සතුටු. ගොඩාක් සතුටුයි. ඕන තැනකට යන්නේ සතුටින්. දැන් ඕන තැනකට යන්නේ සතුටුයි. يعني පාටි එකට විදින්න එකට කොහෙ ගියත් ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රශ්නයක් නෑ. ෆුල් හැපි එකේ. කරදරයක් නැද්ද? කිසිම කරදරයක් නෑ. නෙමෙයි. හැබැයි ස්වභාවික කොණ්ඩයක් තමයි වක් කොණ්ඩේ නෙමෙයි. කොණ්ඩයක් දාලා තියෙන්නේ. දාලා තියෙන්නේ. ලැජ්ජාවක් හිතුන්නේ නැත කොණ්ඩයක් දාන්න ඕනේ කියලා කිව්වම. එහෙම ලැජ්ජාවක් හිතුන්නේ නෑ. ඇත්තටම දැන් අර අනාගතෙත් එක්ක අපි යනකොට අපි මේ පැත්තට පුරුදුනාම ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද දැන් මේ ඇත්තටම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අපේ දියතර ලංකාවේ හැටියට. මොකද පිටරට නම් ඇත්තටම මේක කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් ලංකාවේ ඒ කන්සෙප්ට් එක කරන්න තමයි අපිත් මේ ඉන්නේ. කොච්චර කාලයක් වෙනවද කොණ්ඩේ දාන්න? මම දාලා මම පාවිච්චි කරන්න අරන් අවුරුදු 3ක් විතර වෙනවා. අවුරුදු 3ක් වෙනවා. මේ අවුරුදු 3 ඇතුළත කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මට හිතෙනවාද ඔක දාලා තියෙද්දි ඔක මේ අර වෙන කොණ්ඩයක් ඔලුව උඩ තියෙනවා, කරදරයක් ඔලුව උඩ තියෙනවා කියලා? නෑ, එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. නෑ. දැන් දැනෙන්නේවත් නැහැ. දැන් කිසිම දැනීමක් නැහැ. මගේ ඉස්සර තිබ්බ කොණ්ඩේ වගේම තමයි මේකත්. දැන් ඔක දාලා පරිස්සම් වෙනවද? කියන්නේ නාන්නේ කොහෙවත් දුවන්නේ කරන්නේ නැහැ. නෝමලි මම ඉස්සර කොණ්ඩේ අර අවුරුදු 21කට ආපස්සට ගියාම තිබ්බ කොණ්ඩේ වගේම තමයි දැන් මම මේක යූස් කරන්නේ. ඒ කියන්නේ අර 21 හිටපු තරුණයා වගේම අයි ඒවා මතක නැහැ, කොණ්ඩයක් නැහැ කියලා මතක නැහැ විදිහටම ඉන්නවා. ඒ විදිහටම ඉන්නවා. බයක් නැහැ. නැහැ. සතුටුයි. සතුටුයි. ඔය කොහෙන්ද වැඩි කරගත්තේ? මම මේක කරගත්තේ හෙයා ස්කින් ආයතනයේ. හෙයා ස්කින් එකේ. yes. වැඩි හොඳට කරා. හොඳටම කරා. ඒ කියන්නේ ඔක දැම්මට පස්සේ දැන් කසන්නේ එහෙම නැහැ, තුවාලෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අලවලනේ තියෙන්නේ. අලවල තියෙන්නේ. ඒ කියන්නේ කොණ්ඩෙන් ඇද්දා වුණත් ඒක නෑ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් ද කොණ්ඩෙන් ඇදලා බලන්න? පුළුවන්. අදි. දෙන්නේ නැති බව දන්නවා. වෙයි ප්‍රශ්න නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරි. අපි ඒකත් කරලා බලමු. මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තරයක් තියෙනවා නම් ඒක හරියද කියලාත් බලන්න එපායි. මම මේ උපරිම හයියෙන් ශානි කොණ්ඩෙන් අදින්නේ. ප්‍රශ්නයක් නැහැ. නෑ. කිසි ප්‍රශ්නයක් නැහැ. ගැලවෙන්නේත් නැහැ. නෑ. ඒ අදපු විදියට ඔය හැම දිනාටම තේරෙනවා ඇති කොතරම් ශක්තියක් ඒ තුල තියෙනවද කියලා. ශිහාන් හෙයා ස්කින් ශ්‍රී ලංකා එකේ වැඩ ගැන මොකද හිතන්නේ? හොඳටම හොඳයි. මම බය නැතුව කියනවා මෙතනට ඇවිල්ලා මේ වැඩේ කරගන්න කියලා. මේ බොහොම විශ්වාසයෙන් කරගන්න පුළුවන්. ගොඩක් කොල්ලෝ ලත වෙනවා, තරුණයෝ ලත වෙනවා තමයි කොණ්ඩේ අනෙක් ගැන. බයක් නැතුව මේ දේ පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. මේ රිසල්ට් එක මේ රිසල්ට් එක ඉතින් තරුණයෙනි ඇයි තවත් කොණ්ඩේ යනවා කියලා බය වෙන්නේ? විසඳුම් තියෙනවා. එන්න හෙයා ස්කින් ශ්‍රී ලංකා එකට ශිහාන් වගේ හැඩකාර තරුණයෙක් වෙන්න ඔබට පුළුවන්.